ලෑස්තිද ලෝකෙ වටේ යන්න? මම අද ඔයාලව ලෝකෙ වටේ පුංචි ගමනක් එක්ක යන්න හදන්නේ. හැම වීඩියෝ එකේම අලුත් රටක් ගැන දැනගෙන ඒ රටේ භාෂාවෙන් වචන ටිකකුත් ඉගෙන ගමු. එහෙනම් අද අපි යමු ස්පේන් වලට. Hola, me llamo Chalani. Mucho gusto. ස්පේන් වල මිනිස්සු වැඩිපුරම කතා කරන්නේ ස්පැනිෂ් වලින්. කෙනෙක් හම්බුනොත් ආයිබෝවන් කියන්නේ ඕලා. ස්තුතියි කියන්නේ ග්‍රාසිස්. කරුණාකර කියලා කියන්නේ por favor. බයි කියලා කියන්නේ adios. එයාලගේ භාෂාව ලෝකෙ වැඩිපුරම කතා කරන භාෂා වලින් එකක්. ස්පේන් වල අගනුවර මැඩ්රිඩ්. මේ රටේ ලස්සන වෙරළ තීර පැරණි මාලිගා වගේම රසවත් කෑම වලට ප්‍රසිද්ධයි. ඔයා ෆුට්බෝල් වලට කැමතිද? එහෙනම් ස්පේන් ගැන අහලම ඇති. ජනප්‍රියම පාපන්දු කණ්ඩායම් දෙකක්ම තියෙන්නේ ස්පේන් වල. එකක් තමයි රියල් මැඩ්රිඩ්. අනිත් එක FC බාසිලෝනා. ඒ වගේම තව දෙයක් තියෙනවා. හැම අවුරුද්දකම ස්පේන් වල ලා ටොමැටිනා කියලා උත්සවයක් තියෙනවා. ඔයාලා දන්නවද? ඒ දවසේ මිනිස්සු එකිනෙකාට තක්කාලි විසික් කරලා විනෝද වෙනවා. ස්පේන් කියන්නේ යුරෝපයේ තියෙන ලස්සනම රටක්. මිලියන 47කට වැඩි පිරිසක් ස්පේන් වල ජීවත් වෙනවා. ස්පේන් වල ජනප්‍රිය කෑමක් තමයි පයල්ලා. ඒක බත්, මුහුදු ආහාර, එහෙම නැත්තම් මස් දාලා හදන රස කෑමක්. ෆ්ලැමෙන්කෝ කියන නටුමත් ස්පේන් වල ගොඩක් ජනප්‍රියයි. ඒක ලස්සන සංගීතයකට නටන සාම්ප්‍රදායික නටුමක්. ස්පේන් වල ලස්සන වෙරළ තියලා ගොඩාක් තියෙනවා. ඒ නිසා ලෝකෙ විවිධ රටවලින් සංචාරකයෝ එනවා. පැබ්ලෝ පිකාසෝ කියන ලෝක ජනප්‍රිය චිත්‍ර ශිල්පියා ස්පේන් වල ඉපදුන කෙනෙක්. ස්පේන් වල ගොඩක් කාලෙට උණුසුම් සහ අවුව තියෙන කාලගුණයක් තමයි තියෙන්නේ. එහෙනම් යාළුවනේ අද ඔයාලා ස්පේන් ගැන ගොඩක් අලුත් දේවල් ඉගෙන ගත්තා නේද? ඊළඟ වීඩියෝ එකෙන් තවත් අලුත් රටකට අපි ඉක්මනටම යමු. එහෙනම් මං දැන් යනවා. ආඩියෝස්.